හරි එදා අපි සමීකරණයක් කරා ළමයි සමගාමී සමීකරණ නේද? එතකොට අද දවසේ මේ සමගාමී සමීකරණ ටික ඉවර කරලා එදා අපි ක්ලාස් එක කරන්න ගියා කරගන්න බැරි වුණා නේද? මොකක් ප්‍රශ්නයක් වෙලා. මොකක් කරන්නේ සිග්නල් ප්‍රශ්නයක් වෙලා තමයි කරගන්න බැරුනේ. මම විශ්වාස කරනවා අදින් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. හරි මාතෘකාව ලියා ගන්න ලිව්වේ නැති ළමයි සමගාමී සමීකරණ. මම නෝට් නම් මේකේ දුන්නා. හරි සමගාමී සමීකරණ. හරි සමගාමී සමීකරණ. හරිද බං? හරි. දැන් සමගාමී සමීකරණයක් කියන දෙක ඕනතරම් අපි දන්නවනේ. අද චුට්ටක් සමගාමී සමීකරණ වල අවසාන ටික අපි කතා කරන්න ප්ලෑන් කරමු. හරිද? දැන් එදා හිටිය නැති ළමයින්ටවත් අද අහගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. වැඩ ඔක්කොම නවත්තලා තමන්ගේ වැඩේ බලාගන්න ඉඳලා වැඩි. හරි තව තියෙන සති 25යි. මේ බලන්න 3x ධන 2y සමානයි 4යි. 14යි හොඳ. මෙයා පළවෙනි සමීකරණය. ආය ළමයි 2x ධන y සමානයි මෙයා දෙවන සමීකරණය මියුට් කරගමු දෙයි. හරි. දැන් ඔන්න ළමයි හරිද? සමීකරණ දෙකක් ඔයාලට පේනවා. එක්කෙනෙක් තමයි බං 3x ධන 2y සමානයි 14යි. 2x ධන y සමානයි 9යි. හරිද? තව එකක් ක්ලාස් එක ආරම්භයෙන් මම කියන්නම් මෙහෙම එකක්. මට ගිය මාසේ දවස් දෙකක් කියන්නේ අද නැතුව මම කියන්නේ ගිය මාසේ දවසක් පන්ති කරගන්න බැරි වුණා. ඒ නිසා ළමයි මම ඒ කව වෙන රෙකෝඩින් දාලා තියෙනවා. හැබැයි අද ක්ලාස් එකයි මම පොයි දවසේ ක්ලාස් එක කරනවා ළමයි. ඒ පොයි දවසේ ක්ලාස් එක කරාට පස්සේ අනේ ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ පොයි දවසේ ක්ලාස් එක දවසේදී අපි කරන්නේ ළමයි මොකද්ද? අද නම් කරන්නේ පාස් පේපර් ස්ටික් කරන්නේ. හරිද? අද ඔයාලට පාස් පේපර් සෙට් එක ඕනේ වෙනවා. හරිද? අද ඔයාලට පාස් පේපර් සෙට් එක ඕනේ වෙනවා. මේ ඊළඟ දවසේදී ටියුට් එක සාකච්ඡා කරලා ඉවර කරනවා. එතකොට ඔන්න මගේ ඒ වැඩපිළිවෙල සෙට් එක ඉවරයි. හරි අද ඔයාලට පාස් පේපර්ස් පොත් දෙක දැන් මම ගන්න දෙකක් තියෙනවා මේ අලුත් එකයි පරණ එකයි. ඒව ටික අපි සාකච්ඡා කරනවා. ඒ සාමාන්‍යයෙන් ක්ලාස් එකකදී මගේ ක්ලාස් එකකදී හරිද මම දෙන මොඩල් පේපර්ස් ටික ඉවර වෙන්න ඕනේ. හරි මොඩල් පේපර්ස් ටික හරිද ඉවර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ලංකාවෙත් හොදව ගන්න එක. අනිත් එක තමයි ළමයි පාස් පේපර් සෙට් එක. හරි පාස් පේපර් සෙට් එක ඉවර වෙන්නත් ඕනේ. මෙන්න මේ සෙට් එකම ඉවර කරගත්තොත් හරි විදිහට ඔයා සාමාන්‍යයෙන් හොඳට ගොඩ වෙන මිනිස්සෙක් වෙනවා. හොඳට කරගත්තොත් මේ ටික. තේරුණාද? හොඳට කරගත්තොත් ඔයා අනිවාර්යෙන් ගොඩ. ඉතින් ඒ නිසා ළමයි හරිද? දැන් අද දවසේ මම ඉවර කරන්නේ මෙන්න මේ පාස් පේපර් සෙට් එක. හරිද? දැන් පොත් නැති කට්ටිය ඉතින් කරන්න දෙයක් නැහැ බලා ගන්න. නැත්නම් කොහෙන් හරි ඉක්මනට හොයාගන්න. ඔයා ක්ලාස් එකේදී අම්මට හරි කියන්නේ කොහෙන් හරි ගෙවලා යන්නද කියලා. ඔය දන්න ගෙදරකින් හරි. ඊට පස්සේ ළමයි අඟහරුවාදා පොය දවසේ කරන්නේ මෙන්න මේකේ කරන් සෙටෙන් ටියුට් එක. ටියුට් එක මම එවුවා ක්ලාස් 20 දාපු ළමයි ටියුට් එවුවා. එතකොට අපේ ඒ අදාළ මාසෙට අදාළ ක්ලාස් 20 ඉවරයි. නැතුව දැන් සමහර ළමයි හිතනවා ඇති හරිද මාසෙට ක්ලාස් 20 නැහැ. මාසෙ ක්ලාස් 20 කියනමලක් නෙවෙයි. මම ටියුට් එවනකොට ළමයි ටියුට් ටික එවන්නේ ඒ අදාළ මේකට. ඊට පස්සේ ඒකේ රෙකෝඩින් ටික ඔක්කොම ටික දානවා. ඒ රෙකෝඩින් ටික ඔක්කොම ටික දැම්මට පස්සේ හරිද ඔයා ඒ රෙකෝඩින් ටික බලලා ඉවර කරනවා. තේරුණාද? දැන් පස්සේ ආවලා මේක උනා. හරිද? හදිස්සියවත් එහෙම ළමයි ඊළඟ මාසයේ ටියුට් සෙට් එක දැන් අනිවාර්යෙන් මාසෙට පාඩම් කීයක්ද? දෙකක්. ඔයාලට මම පරිමාව පාඩම් ටික කරලා මොකද්ද මේ කළා තියෙන්නේ? සමගාමී සමීකරණ. ඊළඟ ටියුට් එක තව පාඩම් දෙකක් ඔයාලට ඇඩ් වෙනවා. ඒකයි ඒ මාසේ පේපර්ස් ටිකයි. තේරුණාද? තව ඔයාලට පේපර්ස් දෙකක් තියෙනවා. හෙට ඔයාලට කොහොමද පේපර් එකක් හම්බ වෙනවා. හෙට කොහොමද? හරිද? පේපර් එකක් රෙකෝඩින් හම්බ වෙනවා. ඒකත් බලන්න. ඊට පස්සේ අපි මේ සතිය තුල පේපර්ස් ටික ඉවර කරනවා. හරි නේද? හරි. එහෙනම් ළමයි අපි යන් වැඩි කතා නැතුව අපේ පාඩමට. හරිද? මේ බලන්න ළමයි. හරි. දැන් මම එදා කිව්වා මෙහෙම එකක්. උත්තර බලාගන්න. සමගාමී සමීකරණ විසඳනකොට නිතරම ඔයාගේ මයික් එක ගැන ඔයා අවධානයෙන් ඉන්න. හරිද?
සමගාමී සමීකරණ විශ්ලේෂණකොට ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි ළමයි. හරිද? ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ. හරිද? එක වගේ පද තියෙනවද කියලා හොයාගන්න. දැන් බලන්න. මෙයා 3x, මෙයා 2x එක වගේ නෑනේ ළමයි. මෙයා 2y, මෙයා y එක වගේ නෑනේ පුතේ. එහෙනම් මොනවද බං කරන්න ඕනේ? ලේසි. හරි? මාර ලේසි. ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම එක වගේ පද හොයාගන්න එක. නැත්නම් හොයාගන්න බැලුම් හදාගන්න එක. දැන් අපිට පුළුවන් මෙහෙමත් කරන්න පුළුවන්. මෙන්න මෙයා සහ මෙයා පාවිච්චි කරලා පුළුවන් සමීකරණ දෙයක් කොට දාන්න. සමාන කරන්න පුළුවන්. මේ දෙක සමාන වෙන්නේ කීයෙන්ද? 3 වරක් 2 6x, දෙවරක් 3 6x. ඔන්න එහෙම 6ෙන් සමාන කරන්න පුළුවන්. එහෙම නැතුව ළමයි කොහොම හරි කමන්නේ. සමීකරණ දෙක සමාන කරන්න ඕන. ඇයි බං මෙතන ඉන්නේ එකනේ. එකයි වයි මෙන්න මෙතන දෙක දාගත්තොත් මෙයාට සමානවද නැද්ද මේ? මෙයා සහ මෙයා සමාන කරගන්න පුළුවන් නේද? එහෙනම් මම මෙයා ගුණ කරනවා ළමයි. හරිද? මෙතන මෙයා 2යිනේ. මෙයා 2 දාගන්න 2කින් ගුණ කරනවා. මේ 10 අවසරය. දැන් ළමයි මේ සමීකරණ සම්පූර්ණ කරනවා. දෙවරක් 2 4x. ධන දෙවරක් 1 2y. දෙවරක් 9 18යි. මේ තියෙන්නේ තුන්වන සමීකරණය. ළමයි නොතේරිච්ච කවුරු වෙනව ටක් ගාලා වඩ කියන්නේ. නොතේරිච්ච ළමයි ඉන්නවනම් කවුරු ටක් ගාලා කියන්නේ. දැන් අදාළ දැන් ක්ලියර් දෙපැයි එලිකන්නේ. හරි මයික් ඔෆ් කරමු පුතා. හරි මොකක්ද අපි කරේ ළමයි? දැන් මේ දෙන්නගේ පද සමාන නෑනේ. හැබැයි මේ දෙන්න සමාන ගන්න ලේසි. මෙයා 2y මෙයා y නේ. මේ සමීකරණ දෙකෙන් ගුණ කරනවා. ඊට පස්සේ ළමයි අපිට පුළුවන් මේ සමීකරණ කියලා මෙතන ලියා ගන්න. හරිද? මේ බලන්න. අපි ලියාගමු 3x ධන 2y සමානයි 14. මේ තියෙන්නේ පළවෙනි සමීකරණය. වරදක් කරේ නෑනේ බං. මොකද්ද කරේ? මේ සමීකරණ දෙකෙන් ගුණ කරලා මෙයා ගෙල්ල මෙහෙ ලියාගත්තා. දැන් ඔන්න ළමයි අන්න කලින් කියලා දුන්න දේවල් දැන් ඔයාලට තියෙනවා. මේ බලන්න එක වගේ පද දෙකක් තියෙනවා. ඔයාලට පේනවද එක වගේ පද දෙකක්? හරිද? එක වගේ පද දෙකක් තියෙනවා. මේ එක පදයක්. මේ අනිත් පදය. හරි මේ තියෙන්නේ 1 2යි මේ අනිත් 2යි. ළමයි ලකුණ සමානයිද සමානයිද? ලකුණ සමානයි. ලකුණ සමානයි නම් හොඳට මතක තියාගන්න. දැන් මේ දෙන්නේ විතරයි හොඳ. දැන් ඔය කලින් හිටියන තියුන්ට එන අවුල් විපාකද දැන් මම දන්නවා. හරි. කමෙන්ට් එකක් ලා බලන්න ඉන්නවා පුළුවන් වෙයි. මෙයා ධන 2යි මෙයා ධන 2යි. ලකුණ සමානයි. එහෙනම් අඩු කරන්න ඕනේ. එහෙනම් මම පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා ළමයි කීවෙනි සමීකරණයද? දෙවන සමීකරණය. කොහමද? 4x ගෙන් 3x ගියාම ළමයි 1x අඩු කරනවා මේ කරන්නේ මේ 4x ගෙන් 3x ගියාම 1x. x 2y ගෙන් 2y ගියාම කැපෙනවා ඒක ඉවරයි. 18න් 14ක් ගියාම ළමයි 4යි. එහෙනම් x කියන පුතා කීයද? x කියන්නේ 4යි. අපි ආදේශ කරමු. මට ආදේශ කරද්දි මේ සමීකරණ හතරෙන් ඕනි එකට ආදේශ කරන්න පුළුවන්. ඕනි එකට. හොඳේ. මේ සමීකරණ හතරෙන් බං ඕනි එකට ආදේශ කර හැකියි. එතකොට ළමයි මේ බලන්න 2x ධන y සමානයි 9. හරි මම දන්නවා බං x කියන්නේ පුතේ කීයයිද? x කියන්නේ 4යි. දාමු. හරිද? එහෙනම් 2x කියන්නේ 4යි ධන y සමානයි 9යි. දෙවරක් 4 කීයද පුතා? දෙවරක් 4 8යි. 8 ධන y සමානයි 9යි. මේ 8 මෙහාට ගේන්න y සමානයි ළමයි 9න් 8ක් ගියාම කීයද? උත්තරේ 1යි. හරි ටස් ගාලා ලස්සන ලියා ගන්න. ලස්සන ලියා ගන්න. හරි ශරීර ලියා ගන්න. හරි ටයිම් ඇති නේද? ටයිම් ඕනනම් කියන්න මම ටයිම් දෙන්නම්. තව ටයිම් ඕනේද? ලියා ගන්න. chat එකට දාන්න.
හරි මම ආවා බෝඩ් එක. අපි ගාන හදමුද? අපි ගානක් හදමු බලන්න. හරි. ඒ වගේම ළමයි ඔයාට ඕනි වෙලාවක හරිද ඔයාට ඕන වෙලාවක මට කතා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම අලුත් මාසෙට ජොයින් වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. හරිද? කොහොමද ටියුට් ගෙන ගන්න ඒ විස්තර ටික අහගන්න පුළුවන්. හරිද? එහෙම කරගන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරිද? 0.71.70.70.15 මේ WhatsApp එක දැම්මම හරියි. හරිද? ඔව් ඊට පස්සේ ඔයාලට කොහොමද අපි ටියුට් එක එවන්නේ මේ විස්තර ටික ඔක්කොම කියන්න. ඔයාලට තියෙන්නේ ඒ අදාළ දේවල් ටික අපි එවන මැසේජ් එක අනුව ක්‍රියාත්මක වෙන විතරයි. හරි අපි අද බලන්න මේ ගාන මේ යන්නේ මුලේ ඉඳන් හරි හැම එකම ගොඩ යන්න පුළුවන් 5x ධන 4y සමානයි 11යි මේ පළවෙනි එක 3x sorry x ඍණ 2y සමානයි 4 හරි චුට්ටක් ඉන්න දෙක මේ තියෙන්නේ දෙවන සමීකරණය. හරි භාග ගානක් එයි වැඩි හිතන්න එපා. සමහර භාග ගානක් එන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි ඔයාලට ටයිම් දෙන්නද මේ ගාන හදන්න මම ගාන හදන්නද කියලා බලන්න. නැත්නම් chat එකට දාපන්. උඹට ටයිම් දෙන්නද නැත්නම් මම ගාන හදන්නද? කො chat එක දාන්න නැහැ කවුරු. මට විතරයි chat එක පේන්නේ කාටවත් පේන්නේ නැහැ. ඒක බයදෝ කියන්නේ. තාම ප්‍රස්තුත පාඩම කරේ නැහැ අසුරු මේ අපි ඉස්සරහට පාඩම කරනවා. හරි ටයිම් ඕනි. හරි හදාම් බලන්න. ඔව් ඒකත් ඇත්ත කතාව. වැරදුනාට කමන්නේ නැහැ බාධා. හරි හදමු පුතේ. නියමයි. මම විනාඩි දෙකයි දෙන්නේ උකට හොඳේ. try කරලා බලමු බලන්න. තව විනාඩි භාගයක් දෙන්න විනාඩි භාගයක් මම කරමු. විනාඩි භාගයක් නෙවෙයි විනාඩි දෙකක් දෙන්න මම කරමු.
හරි ටයිම් එක තියා වැඩිත් එක්ක. හරි ටයිම් එක නේද? හරි බලමු ළමයි. දැන් හරි දැන් බලමු ළමයි. මෙන්න මේකේ හරිද මෙන්න මේකේ කවුද එක වගේ ඉන්නේ බලන්න. එක වගේ පද කවුරුත් නැහැ. මෙයා 5යි x මෙයා x මෙයා 4යි y මෙයා 2යි y. මේක නම් ඉතින් අවුලක් නැහැ. ක්‍රම දෙකක් තියෙනවා සමාන ගන්න. එක්ක මේ මෙතනට 5 දාගත්තත් සමානයි නේද? දැන් මේවා හොඳට බලා ගන්න. හරිද? පාස් ක්ලෙම්ස් වල තව ඩිංගකින් යනවා. පට්ටම හරි. මෙයා 5යි x මෙයා x සමානයිද? නැහැ. හැබැයි මෙතනට 5ක් දාන්න පුළුවන්. කොහොමද 5 දාන්නේ? ඔයා හිතේ මාත් එකම කියන්නේ. මෙතනට 5 දාන්න පුළුවන්. මෙන්න මෙතන 5ක් වට ගන්න පුළුවන් මෙන්න මේ හරියට. කොහොමද? මේ සමීකරණය 5න් ගුණ කරනවා. නේද? ඔන්න එතන 5ක් වැටෙනවා. ඔන්න ක්‍රමයක් තව එකක් තියෙනවා. හරිද? එහෙම නැතුව ළමයි තව ක්‍රමයක් තියෙනවා. මේ බලන්න. මෙතනට දාන්න පුළුවන් 4. කොහොමද 4 දාන්නේ? මෙයා ගුණ කරනවා නේද දෙකේ. හරි. එහෙනම් ළමයි දැන් අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. දෙක දෙවරක් දෙක. දෙවරක් දෙක පුතේ 4යි. මේ තුන්වන සමීකරණය. දෙවරක් දෙක 4යි y. දෙවරක් x 2යි x. නේද? මේ බලන්න දෙවරක් දෙක 4යි දෙවරක් දෙක 4යි y දෙවරක් x 2යි x. දැන් බලන්න සමීකරණ එක එක අරගෙන යන්නත් ඕනේ නැහැ. මෙන්න මේ සමීකරණ කපල් එක බලන්න චුට්ටක්. හරිද? මෙන්න මේ සමීකරණ හරිද? සෙට් එකේ මේ සමීකරණ සෙට් එකේ බලන්න චුට්ටක්. මෙයා ධන මෙයා ඍණ. ලකුණු අසමානයි නේ. එන එකතු කරමු. 5යි x 2යි x 7යි x. මෙයාට මෙයා නම් කැපෙනවා. ඇයි කැපෙන්නේ? ලකුණ වෙනස්. 11යි 4යි පුතේ 15යි. හරි. දෙපැත්තම 7ෙන් බෙදන්න. මෙයාට මෙයා කැපිලා ගියා. x කියන්නේ 15ට 7යි. හරි. මට කියන්න මේක තේරුන්නේ නැහැ. තව පාරක් කියලා දෙන්න ඕන ළමයි අසන බලන්න. අතුසන බෑනේ මේක. දාන්න chat එකක් නැත්තම් කියන්න මයික් එක උන්ට ලැජ්ජ වෙන්න බබා. මොකද උඹට ඉතරනේ උඹ විතරයි. හරි. උඹට ඉතරනේ උඹ විතරයි. හරි. එහෙනම් හොඳට ඉතල බලලා වැඩේ කියන්න. හරි. පෙනියන්න නම් කවුරුත් නැහැ වගේ. හරි. දැන් ළමයි මෙයා ගන්න ඔයාලට කැමති සමීකරණයක් ගමු. මම ගන්නවා දෙවෙනි සමීකරණය. මේ බලන්න x ඍණ 2y සමානයි ළමයි කීයද? 2යි. ඕකට දෙවෙනි සමීකරණය. මම ආදේශ කරනවා x කියන්නේ කීයයිද? x කියන්නේ 15 කියන එක මම ආදේශ කරනවා. හරි ආදේශ කරමු. x කියන්නේ 15 බෙදීම 7යි. ඍණ 2යි y සමානයි 2. හරි x කියන්නේ 15 බෙදීම 7යි ඍණ 2යි y සමානයි 2. මේ ඍණ 2යි y මෙහාට ගෙනාව මොන 2යි y වෙනවද? ඍණ 2යි y මෙහාට ගෙනාව ධන 2යි y වෙනවා. ඊට පස්සේ මේ දෙක මෙහාට ගෙනිච්චම මොනවා මේ ධන එක්කෙනෙක් අරන් ගියාම ඍණ වෙනවා. 15 බෙදීම 7 ඍණ 2 මම කලින් සරල සමීකරණ කරා ගොඩක්. ඕනිම සංඛ්‍යාවක් ගැන පුතේ කවුරු ඉන්නවද? කවුරුටත් එක ඉන්නවා. ඕනිම සංඛ්‍යාවක් ගැන මොකා ඉන්නවද බං? එක ඉන්නවා. හරිද? ඊට පස්සේ දැන් හරේ සමාන වෙන්න බෑ. මෙයත් 7ෙන් ගුණ කරනවා මෙයත් 7ෙන් ගුණ කරනවා. හරේ සමානයි 7යි 15 අඩු කිරීම දෙවරක් අත 14යි. සමානයි 2යි y. මම පැත්ත මාරු කරලා ලියනම් 2යි y මෙහෙන් 2යි y සමානයි 15න් 4ක් ගියාම 1 යට කීයද පුතා? 1 යට 7යි. දැන් ඉදා මම කියලා දුන්න ක්‍රම වගේක්. මේ දෙක අයින් කරන්න පුළුවන් 5ට. ඔව්. හරස් තුන දෙක ගහලා හර y සමානයි 1 යට 7 වරක් 2 14යි. අපි මෙයාට කියනවා මොකද්ද? හරස් තුන නැත්තම් මොකද්ද? cross multiplication කියන්නේ මේක තමයි. හරිද? හරස් තුන නැත්තම් මොකද්ද? cross multiplication කියන්නේ ඒක තමයි. හරිද? හරස් තුන දෙක. අංගාව ලියගන්න.
හරි මම කරමු. හොඳට වෙලාව ගන්න ළමයි. හරිද? ඊළඟ ගාන ලස්සන හදමු. බය නැතුව ඉමු. හරිද? හදිස්සියක් නැහැ. තනියෙන් හදමු. මේක රේස් එකක් නෑ කාටවත්. රේස් එක තියාගන්න තමා එක්කම. හරිද? ඒ හින්දා මේ කාත් එක රේස් එකක් නෑ. ඔයා පාඩුවේ තේරුම් ගන්න ලියන්න. හරි ලස්සන එකක් දාමු රිසල්ට් ෂීට් එකේ. දවසක. හරි තනියම රැග් ගාලා ලියමු ලස්සන බලන්න. මං ගානක් දෙන්නම්. හරි. ඇයි මැදි නේද? හරි. මේ ළමයි මගේ නම්බරයක් නැගුණා. ඒක මම ලියලා තියෙන 0.71.0යි. හරි. මෙන්න ගාන. 3x ඍණ නෙවෙයි ධන 7යි සමානයි 18යි. x ධන x වෙන දාමු x ඍණ 5යි සමානයි 5යි සමානයි ඍණ 3යි. මේ පළවෙනි එක මේ දෙවෙනි එක. හරිද? ටිකක් වෙනස්ම ආකාරයේ ගානක්. ගොඩක් වරදින්න පුළුවන්. හරිද? ඒ නිසා ළමයි ඔයා ඒක අවුලක් කරගන්න එපා. ඔයා පාඩුවේ ලියන්න. හරිද? මේක එකපාර හරි එකපාර බෙදෙන්නේ නැහැ. අපි ඉතින් try කරමු. හරිද? ටික ටික අමාරු කරලා දෙන්නේ. හරි? හරි. මං චූටි වෙලාවක් දෙන්නම්. ඒ වගේමයි වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එකක් හරියන්න පුළුවන් නැත්නම් වරදින්න පුළුවන්. ඔයා බය නැතුව වැඩේ කරන්න. හරි. බලමු.
හරි තව විනාඩි දෙකයි දෙන්නේ. හරි ටයිම් එකට හදමු. ඉක්මන් කරමු. සමහර මේක දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. හරි ගාන හදන්න ඕනේ ඒවා. හරි තව වෙලාව ඕනේ කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න. මම දන්නවා මේකේ සුළු කිරීම පට්ට අමාරුයි. එහෙම නේද? උඹලා මාත් එක්ක කතා කරන්න බෑ මයික් එකක් ඔතන දාලා. ලැජ්ජයිද? සෙනෙස උත්තර ගත්තද? සෙනෙසා සෙනෙස උත්තරය ආවේ නැද්ද? නැත්නම් අවුලක් නැහැ මගේ. ප්‍රභාෂර උත්තරය ගත්තද? උත්තරයක් ආවද? හරි දැන් ජොයින් උනේ. හරි ඖෂධය හැදුවද ගාන? තාම හදනවා. ඒ කියන්නේ වෙලාව ඕනේ. හරි නිතරම හිතන්න මේ මාර්ග ඒ කියන්නේ මේ දැන් අර දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ගාන ලහිව්ස් හදද්දි බලන් ලිව්ව මැති කියලා. හරි ඒව ලබ්බක් නෑ. හරි ඔබ තමයි හදන්න ඕන. ඔබ හැදුවොත් තමයි අනිවාර්යෙන් මොනවා වෙන්නේද? ඔබට මේක පුළුවන් වෙන්නේ. හරි ඒ නිසා මේ ඔබ මහන්සි අරගෙන කොහොම හරි මේ ගාන හදන්න. හරි ප්‍රයෝගයෙන් බලන්න. තව මම හැබැයි විනාඩිය දෙන්න. හරි තව විනාඩිය දෙන්නේ. හරි උත්තර වෙලා තියෙනවා අපේ යසිරු. y සමානයි ඍණ 9 බෙදීම 8යි. වෙන්න පුළුවන්. වැරදෙන්නත් පුළුවන් හරියන්නත් පුළුවන් බලමු. x කියන්නේ 3යි. හරි බලමු. අ හරි ඇතිනේ ටයිම් එක. මොනවා වෙන්න හරි. හරි බලමු ළමයි. ඒක තව ටයිම් උඩද? හරි හරි තව විනාඩියක් දෙන්න.
හරි මම දැන් මේක සාකච්ඡා කරනවා. හරිද? දැන් මම මේක සාකච්ඡා කරනවා. හරි බලමු ළමයි. හරිද? අපි දැන් කොහොමද බලමු මේ ගාන ගොඩ දාන්නේ. හරිද? දැන් කොහොම හරි සමහර ළමයිට මේ ගාන දෙල් වෙන්න පුළුවන්. ඇයි ඒ? ගණන් බෑනේ බස් සමහරක් වෙලාවට නේද? එකපාර පුළුවන් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයා හිතනවා නම් එකපාර ඔයාට ගණන් ටික පුළුවන් වෙනවා කියලා එහෙම බොරු. හරිද? එහෙම වෙන්නේ නැහැ බං. ඒ හින්දා ටික අල්ලගමු. බලමු ළමයි මේක. හරි. දැන් මෙන්න මේ ගානේ මට පේ දැන් මොනවද කරගන්න ඕනේ? ඔළුවේ තියෙන්න ඕනේ මූල ධර්ම. ගණන් බැලුවට කමක් නැහැ. මූල ධර්ම ටික දාන්නේ ඔළුවට. මොකද්ද බං වෙන්න ඕනේ? මෙයා 3x නම් මෙයා x නේ 3x කරන්න පුළුවන්. සමාන වෙන්නේ නැහැ. මෙතන සමාන කරන්න දෙන්නම මුල් කරන්න වෙනවා. හරිද? දෙන්නම සමාන කරන එකට වඩා ලේසියිනේ බං. මෙතනට 3ක් දාගන්නේ. නේද? හරිද? එහෙනම් මම දාගන්නවා. හරි. හරි මම මෙතන දාගන්නවා ළමයි. තපරක් ඉන්න. විනාඩි දෙක ළමයි තපරක් ඉන්න. සොරි ළමයි. හරි. දැන් මෙන්න මේකේ ළමයි කොහොම හරි හරේ සෝරි මේ එක වගේ පද්‍යයක් හොයාගන්න එපේ. එහෙනම් මම මෙතනට දානවා ළමයි. හරිද? මම මෙතනට දානවා. හරි මෙන්න මෙතනට දාගන්නවා 3x හදාගන්න පුළුවන්. එහෙනම් මොනවා කරන්න ඕනේ මෙයා 3ෙන් ගුණ කරන්න ඕනේ. 3 වරක් ඍණ 3 ඍණ කීයයිද? ඍණ 9යි. හදිස්සියක් නෑ හිමියා. හරිද? 3 වරක් ඍණ 3 ඍණ 9යි. ඊට පස්සේ 3 වරක් 5 කීයද? 3 වරක් 5 15යි වයි. බලන්න හරි කරදරයකින් හිතන්න ඕනේ නෑ මේ ගාන. එහෙනම් නෝමල් යමන් හරිද? මේ බලන්න 3 වරක් 3 ඍණ 9යි 3 වරක් 5 ඍණ 15යි 3 වරක් x 3x. අන්න අපිට ඕන දේ වුණා. මොකද ඕනුනේ? එක වගේ පද දෙකක් හදාගන්න. හරිද? එහෙනම් ළමයි දැන් ඔන්න වැඩේ කොට දැන් මොකද කරන්නේ? උන් දෙන්නගේ ලකුණ දිහා බලන්න. මුගේ ලකුණ මොකද්ද? මුගේ ලකුණ ධන, මුගේ ලකුණත් ධන. ලකුණ සමානයිනේ. ලකුණ සමානයි නම් මොනවා වෙනවද? ලකුණ සමානයි නම් අඩු වෙනවා. හරිද? එහෙනම් ඔන්න මම අඩු කරනවා. මේ අඩු කිරීම එකතු කිරීම මේ අවුල් වගේ නම් මෙහෙම ලියන්න පුළුවන්. අඩු කිරීම අවුල් වගේ නම් හරිද? මම අඩු කරන්නේ කාගෙන් කවුද? එකෙන් අඩු කරන්නේ 3. උතර බලාගන්න වැඩ ඔක්කොම නවත්තන්න. හරිද? එකෙන් අඩු කරනවා ළමයි 3. කරන්නේ මේමයි. හරිද? මුන් දෙන්නගෙන් අඩු කරන්නේ බං මුන් දෙන්න. පළවෙනි සමීකරණයෙන් අඩු කරන්නේ මුන් දෙන්න. හරි. එහෙනම් 3x ධන 7y ගෙන් අඩු කරනවා කවුද? 3x ධන 7y ගෙන් අඩු කරනවා 3x ඍණ 15y. දැක්කද? මහාදයක් කරේ නෑ. බැරිම නම් මම මේ කිව්වේ. හරි. ඔබට බැරිම නම් මේ තියෙන්නේ මුන් දෙන්නගෙන් අඩු කරනවා මුන් දෙන්න. ඊට පස්සේ මොකද කරන්නේ? 18න් අඩු කරනවා මොන නවයක්ද? ඍණ 9. හැබැයි පරිස්සමෙන් ලියන්න ඕනේ ඕවා. මං කියන්නේ ගණන් එන්නට සංකීර්ණ වෙනවා. හැබැයි එතකොට ඔබ හිතන පරාසය චුට්ටක් වැඩි කරන්න ඕනේ. මේ බලන්න නැත්නම් බෑ කියලා දාන්න බෑ. මේ අනිවාර්යයෙන් කරන්න වෙන්නේ. 3x තන 7y ගෙන් අඩු කරන්නේ ළමයි කවුද? 3x ඍණ 15y. 3x තන 7y ගෙන් අඩු කරනවා කවුද? 3x ඍණ 15y. 18න් අඩු කරනවා 9ක්. හරි මේ පරිස්සමෙන් 18න් අඩු කරනවා 9ක්. මොන 9ක්ද හැබැයි? ඍණ 9ක්. හරි අපි ඊට සුරු කරමු. 3x ධන 7y මේ බලන්න මේ ඍණෙන් ගුණ වෙනවා මේ දෙන්නම. මේ ඍණෙන් ගුණ වෙන්න ඕනේ. ඍණ වරක් 3x ඍණ 3x ඍණ වරක් ඍණ පුතේ මොනවා වෙනවද? ඍණ වරක් ඍණ ධන 15y සමානයි 18 ඍණ ගුණ ඍණ බලන්න ඍණ ගුණ ඍණ මොනවා වෙනවද? ධන වෙනවා 9ක් වෙනවා. දැන් ඊට පස්සේ මේ 3x මේ 3x කැපෙනවා. මෙයා ධන මෙයා ඍණ. අපේ ප්ලෑන් එකේ කොටසක් ඕක. මොකද්ද?
අපි නොදන්න පද දෙකක් තියෙනවා. ඒ මගුල් දෙකෙන් එකක් අයින් කරගන්න එක. නේද? එහෙනම් මෙයා ඔන්න ධන එකෙක් මූ ඍණ එකෙක් අයින් කරා. දැන් මොකද්ද වෙන්නේ? මුන්දන එක වගේ. ලකුණත් සමාන එකතු වෙනවා. මෙතන 7යි මෙතන 15යි. මොකද්ද වෙන්නේ? 7යි 15යි එකතු කරාම මම උඩේ ලියන්න පුතේ 21යි y. හරි. ඊට පස්සේ sorry 22නේ. හරි. හරි. දැන් මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා. කීයද 15 7යි කීයද 20? ඔව් 22යි y. මෙතන මොකද්ද වෙන්නේ? ඒත් එකතු කරනවා 18යි 9යි කීයද? 18යි 9යි 27යි. දෙපැත්තම බෙදාම 22කින්. මෙයාට මෙයා කැපිලා ගියා y සමානයි 27 බෙදීම 22. හරිද? මේක සුළු කරන්න ඕනේ නැහැ. මේක ලියා ගන්නකො. මට ඉඩමදි ළමයි. හරිද? ඉඩමදි නිසා මට මේක ලියන්න බෑ. ඒ නිසා ලස්සනම ලියා ගන්න. මම දැක්කේ නෑ මෙච්චර ළමයි ඉඩන උත්තර පත්‍රේ දැක්කේ නෑ මම තාම. උත්තරයක් එවලා තිබ්බේ නෑ කවුරුත්. හරි. දැන් ලස්සන ලියා ගන්න. හරි. විනාඩියක් දෙනවා ලියා ගන්න. හරි. මම තවරක් කියලා දෙන්න බය වෙන්න එපා. හරි. මම හිතනවා ටයිම් එක ඇති කියලා. හරිද? ටයිම් ඇති. මම මේ ටිකක් කොටසක් මකා ගන්නම් පුතේ. මොකද ඉඩමදි නිසා. හරිද? ගාන අත්‍යවශ්‍ය නිසා. හරි. හරි. මම මෙහෙම කෑල්ලක් අයින් කරගන්නම්. හරි. ඊට පස්සේ මම ආදේශ කරන්නේ y සමානයි 27 බෙදීම 22 මෙන්න මේ සමීකරණයට. එක්ක දෙකට පුළුවන් නැත්නම් එකට පුළුවන් නැත්නම් මේ තුන්වෙනි සමයට පුළුවන්. ලේසි එකක් පේනවනේ මම ටිකක් පොඩි වගේ. එහෙනම් ලබන්න. හරි. x ඍණ 5y සමානයි ඍණ 3යි. මේ තියෙන ළමයි කීවෙනි සමීකරණයද කියන්න. දැන් මේ ගානට ඇතුළම අමාරු. ඉතින් යාට සාමාන්‍යයෙන් ආයත් මේ මොනවා වෙනවද? ආයත් සමගාමී සමීකරණ පාස් ප්ලස් වලට යනවනේ. ඊට පස්සේ නෝමල් දෙයක් වෙනවා. හරිද? බලමුකෝ ළමයි. සමානයි ඍණ 3යි. මේ තියෙන්නේ දෙවන සමීකරණය. ඔව්. අපි ආදේශ කරමු. බය වෙන්න බා හරි කොහොම හරි කොට දාමු. x ඍණ 5 මේ ඉන්නේ ගුණ කිරීමක් නේ බා. 5 ගුණ කිරීම y කියන්නේ දාන්න. මේ දින y වෙලාගේ. උදා y වෙලාගේ. කවුද? 27 යට 22. සමානයි ඍණ 3යි. x ඍණ යට 22 ඉන්න ගුණ කරගමු. 5 වරක් 35න් 5 3ක් ඉතිරි 5 වරක් 2 15යි 3යි කීයද? 18යි. ඔන්න 5 වරක් 35න් 5 3ක් ඉතිරි 10යි අපිට හරියනවා නේද? 5 වරක් 2 10යි 3යි කීයද? 13 සමානයි මොන 3යිද? ඍණ 3යි. ඊට පස්සේ මේ සෙට් එක මෙහාට ගෙනපන්. හරි තනි කර තියෙන්නේ බාධා හරි. එහෙනම් x සමානයි මොකද වෙන්නේ? ඍණ 3 ධන 135 බෙදීම 135 බෙදීම කවුද? 22. 22. හරි ඊට පස්සේ මොකද කරන්නේ? ඉංග්‍රීසියෙන් දෙන මෙතන යන මම සුළු කරගෙන. මෙයා යට ඉන්නේ 1 මෙයත් ගුණ කරනවා 22කින් උඩත් ගුණ කරනවා 22කින් හරිය සමාන කරගෙන වැඩි කරා. හරි බැරි වුණා කියනවා මේ සුළු කරලා දෙන්න. පොඩි උන්නේ නේ ක්ලාස් එකේ උන්නේ ඉන්නේ. හරි ඔක සුළු කරගන්න අපි ඊළඟ සෙට් එකට
මොකද අද ලොකු වැඩක් තියෙනවා පාස් පේපර්ස් ටික කරගන්න ඕනේ. හරි. දැන් පාස් පේපර්ස් ඔයාලා ගාව තියෙනවද ළමයි? පාස් පේපර්ස් ඔයාලා ගාව තියෙනවද? හැබැයි තියෙන්න ඕනේ ටිකක් මුලින් ඉඳන් තියෙන්න ඕනේ. මොකද මේ පාඩම මාර වටනවා. හරි. එහෙනම් දැන් මේක ලියාගත්තා මේ නේද? ඉන්ස්ටිටියුට් එක ගන්න ගාලා. හරි. මේක ලොකු සංකීර්ණ සුළු කිරීමක්. හරි මෙච්චර එහෙම ඔලෙන් වලට සුළු කරන්නේ නැහැ ඔයාලා. හරිද? හරි. බලමු ළමයි. පෙළ ගන්න ඔයා ගාවද මං අතේ තියෙන වැඩිම එක තමයි 11. තව ටිකක් පුළුවන් නම් ඊටත් එහා හොයාගන්න නම් මරු. හරි. මට තිබ්බ ළමයි 2011 O level එක. ඔයත් එක පෙළ ගන්න. පෙළ ගන්න ඒකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. 2011 O level එකේ හරිද? 2011 O level එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය 2S කියලා අපි කියන්නේ. 2S කියන එකේ එතන S2 නේ. හරිද? S2 කියන ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි රචනා ප්‍රශ්නය. හරි හතරවෙනි රචනා ප්‍රශ්නය. හරි කො මම කියනවා උඹ ගාව නැත්තම් උඹ මේක ලියාගනි. හරිද? උඹ ගාව නැත්තම ලියපන්. හරි බලමු ළමයි අපි. ඔයාලා තියනවද? නෑ. දාන්න බලන්න chat එක තියෙන කට්ටිය තියෙන ළමයි පොඩ්ඩක් දාන්න බලන්න තියෙනවද කියලා. නැත්තම් මට ඔක්කොම දිනවනේ ඒක කවන්නේ. ඇත්තට මම කියවන්න ඕනේ නෑනේ බං. නැති ළමයි ඉන්නවද කියනකොට ගල්. පේපේ නැති ළමයි නෑ කියලා කියනවා. පේපේ නෑනේ. හරි එහෙනම් මම කියවන්නම් තියෙන කට්ටිය හදන්න. හරි. ආය දාන්න ඕනේ. ඇති. හරි. තියෙනවා. හරි ප්‍රතිකර. දැන් ගාන හොයාගත්ත නේද? බලන්න දෙවෙනි පේපරේ වෙල්ල ගන්න ඕනේ. හරි. ඒකේ ළමයි තියෙනවා මෙහෙම එකක්. නාරංගෙඩියක් කා ලියා ගන්න. නැති කට ලියා ගන්න. මම කෙටියෙන් කියන්නම් පුළුවන් තරම්. හරිද? නාරංගෙඩියක් කා එකක් ලියා ගන්න. හරි ලියා ගන්න. නාරංගෙඩියක් හා පේරගෙඩි 3ක් මිලදී ගැනීමට නාරංගෙඩියක් හා පේරගෙඩි 3ක් මිලදී ගැනීමට රුපියල් 65ක් වැය වේ. නාරංගෙඩියක් හා පේරගෙඩි 3ක් මිලදී ගැනීමට රුපියල් 65ක් වැය වේ. ටග්ගා ලියාගමු. හරි පාස් පේපර්ස් තියෙන ළමයි ලියන්න ඕනේ නැහැ. හරි පාස් පේපර්ස් තියනවා ලියන්න ඕනේ නැහැ. ඔබට නැත්තම් ලියපන්. තියෙන මේ කරන්න try කරපන්. නාරංගෙඩියක් හා පේරගෙඩි 3ක් මිලදී ගැනීමට රුපියල් 65ක් වැය වේ. නාරංගෙඩි 3ක් ගන්නා මුදලින් නාරංගෙඩි 3ක් ගන්නා මුදලින් නාරංගෙඩි 3ක් ගන්නා මුදලින් නාරංගෙඩි 3ක් ගන්නා මුදලින් පේරගෙඩි 4ක් ගත හැකිය. නාරංගෙඩි 3ක් ගන්නා මුදලින් පේරගෙඩි 4ක් මිලදී ගත හැකිය. නාරංගෙඩි 3ක් ගන්නා මුදලින් පේරගෙඩි 4ක් මිලදී ගත හැකිය. නාරංගෙඩියක මිල x ද නාරංගෙඩියක මිල x ද නාරංගෙඩියක මිල x ද පේරගෙඩියක මිල y ද ලෙසගෙන නාරංගෙඩියක මිල x ද පේරගෙඩියක මිල y ද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා විසඳන්න. 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 හරි දැන් චුට්ටක් ඔක ලියාගත්තානේ චුට්ටක් මේ කියන කතාව අහගන්නකෝ. ඔයා හුරු වෙන්න ඕනි පාස් පේපර්ස් වලටමයි. බලන්න අවුරුදු ගානක පාස් පේපර්ස් ටික කරාට පස්සේ ඔයාට නම් ගැඹුරු
ඒක වෙනම එකක්. තේරුණාද? ඔයා හුරු වෙන්න ඕනේ ඒකට. ඒ නිසා ළමයි මේ දැන් මේ පාස් පිළ සමහරක්කම් කරන්නේ එන කම්මැලි. එන බෝරින් වගේ දන්නවනේ. එහෙම ලබ්බක් නැහැ හරිද? උඹ කරන්න ඕනේ මොකද්ද? උඹ කරන්න ඕනේ අර කරපු දේවල් ටික ඇප්ලයි කරන්න ඕනේ මොකටද? පාස් පේපර් එක. වලට හරිද? අර ඔයාගේ දැනුම ඒක දාපන් මේවට. අමාරුවෙන් හරි. ටික ටික හරි. එතන මොකක් වෙන්න පුළුවන් මේවද? කාලයක් ඇද්දි ටික ටික අපිට පුළුවන් වෙන්න ගන්නවා. තේරුණාද බං? එතකොට මේක ෂේප් එක යනවා. හරි. දැන් මම මේ ගාන කියා දෙනවා. උත්තර අහගන්න පුතා. හරිද? උත්තර අහගන්න මම මේ ගාන කතා කරනවා. හරිද? බලමු අපි දැන් මේ ගාන කොච්චර ලේසියෙන් කොට දා ගන්න පුළුවන්ද කියලා. හරි. බලමු ළමයි. මේ බලන්න. මේකේ වැදගත්ම දේ තමයි x හා y කියන්නේ මොනවද කියලා හඳුනා ගැනීම. තේරුණාද? x හා y කියන්නේ මොනවද කියලා හඳුනා ගැනීම තියෙනව නේද? ඕක තමයි පට්ටම සීන් එක. අපි ලියාගමු x කියන්නේ නාරංගිඩියක මිල. හරිද? x කියන්නේ මොකද්ද? x කියන්නේ නාරංගිඩියක මිල. x නාරං. ඊට පස්සේ ළමයි y කියන්නේ මොකද්ද පුතේ? y කියන්නේ pear. x නාරං y කියන්නේ pear. හරි. ඔච්චර තියෙන්නේ. දැන් අපි හිමින් මේ ගාන කියවමු. කොහොම හරි කොට දාන්න ඕනේ. සමීකරණ දෙක ගොඩ ගන්න ඕනේ. හරි. බලමු ළමයි. මෙයා කියනවා බං මෙහෙම. නාරං ගෙඩියක් හා pear ගෙඩි තුනක්. නාරං ගෙඩියක් කීයද? නාරං ගෙඩියක් x. pear ගෙඩි තුනක් කීයද? එකක් y නම් 3යි y. නාරං ගෙඩියක් කවුද? x. pear ගෙඩියක් y නම් ඒ වගේ ඒවා 3යි y. නාරං ගෙඩියක් x නම් ඒක අවුලක් නෑ x. හැබැයි pear ගෙඩියක් y නේ ඒ වගේ ඒවා 3යි y. අපි ලියමු. නාරං ගෙඩියකුයි හරිද? නාරං ගෙඩියකුයි pear ගෙඩි 3කුයි. මේ බලන්න මාර ලේසි. නාරං ගෙඩියකුයි pear ගෙඩි 3කුයි. හරිද? නාරං ගෙඩියකුයි pear ගෙඩි ඔව් pear ගෙඩි කීයද? pear ගෙඩි 3කුයි රුපියල් කීයද පුතේ? රුපියල් 65යි. පට්ට ලේසි. මේ බලන්න පළවෙනි සමීකරණේ. දැන් සමහරක් වෙලාවට සමගාමී සමීකරණ ජ්‍යාමිතියට තරක් කෙලෙන්න පුළුවන්. තේරුණාද? සමහරක් වෙලාවට ඇයි ඒ ජ්‍යාමිතිය රූපයක් එහෙම දෙන අවස්ථා තියෙනවා. මේකේ සමීකරණ දෙන්නේ නැහැ. සමීකරණ දෙක ගොඩනගා ගන්න බැරුවොත් එහෙම ඇඳි ගෑවිලා යන්නේ. හරිද? මගේ භාෂාවෙන් කිව්වොත් එහෙම. ඒ හින්දා ඔබ කොහොම හරි මේකට උත්සාහවන්ත වෙන්න ඕනි. මොනා කරන්නද? සමීකරණ දෙක ගොඩ දාන්න. හරි. ඊට පස්සේ ළමයි මෙයා කියනවා මෙහෙම. නාරං ගෙඩි 3ක් ගන්න මුදලින් නාරං ගෙඩි 3ක් ගන්න මුදලින් pear ගෙඩි 4ක් ගන්න පුළුවන්. මොකක්ද ඒ කතාවේ තේරුම? නාරං ගෙඩි 3ක් ගන්න මුදල කියන්නේ මොකද්ද? 3x. pear ගෙඩි 4ක් ගන්නවා කියන්නේ මොකද්ද? 4y. අඩෝ එහෙනම් සමානයි කියනවනේ කියන්නේ. දැන් මේ අහන්නකෝ. මම යනවා ළමයි හරිද? පොළේ. මම ගන්නවා කීයක්ද? නාරං ගෙඩි 3ක්. 3x නේ. නේද? නාරං ගෙඩි 3ක් ගන්නවා. උඹ යනවා උඹත් යනවා ඒ පොළේම. උඹ දකිනවා pear. හරිද? pear ගෙඩි 4ක් ගන්න පුළුවන්. මං කියන රුපියල් 100යි කියලා. 100ට නාරං 3යි. උඹත් ගන්නවා 100ට pear 4ක්. අඩෝ අපි දෙනගේ මිල සමානයි නේ බං. ගෙඩි ගාන වෙනස් වුණාට මිල සමානයි නේ. සමීකරණයක් ඇවිල්ලානේ. එහෙනම් අපට ලියුවේ හැකි මෙහෙම ළමයි. මොකද්ද? ලියුවේ හැකි pear ගෙඩි නාරං ගෙඩි 3ක මිල 3x සමාන වෙනවා ළමයි. මම චුට්ටක් මෙහෙන් ලියා ගන්නම්. හරිද? නාරං ගෙඩි 3ක මිල 3x. ඕක සමානයි ළමයි pear ගෙඩි 4කට. නිකන් 4යි y ට සමානයි. හරි. 3x සමානයි 4යි y ට. මේ සමීකරණය මෙයා මෙහාට ගේන්නේ. මොකද්ද වෙන්නේ? 3x ඍණ 4y සමානයි 0යි. මෙහාට ගෙනාවනේ. මේ තියෙන්නේ දෙවන සමීකරණය. හරි. ගාන හදන්න කලින් මට කියපන්. මේක නොතේරිච්ච ළමයි. ලැජ්ජ වුණොත් නම් බඩු හම්බෙනවා. හරි ලැජ්ජ වෙලා හරියන්නේ නැහැ කියපන්. ඔව් සජිත් නේද දාලා තියෙන මෙසේජ් එක. ඔව් සජිත සිතිජ නේ සෝරි. සිතිජ ඒක උත්තරේ හරි. හරි මොකක් කරේ උලක් තියනවද? මට පේන්නේ උලක් නෑ වගේ.
හරි මම දන්නවා ඔයාලා සෑහෙන දක්ෂයි. හරි බලමු. දැන් ළමයි මේ සමීකරණය මේක එක ළඟ ලියගමු. 3x ඍණ 4y සමානයි කීයද? බිඳුවයි. මේ තියෙන්නේ දෙවන සමීකරණය. බලපන් මෙතනින් එහාට මම ඉස්සලා උගන්නපු නෙවෙයි තියෙන්නේ කියලා. උගන්නපයි තියෙන්නේ. හරිද? එහෙනම් මේ බලාගෙන වැඩි. හරිද? දැන් හරියට බලාගන්න. මෙන්න මේක එක්කෝ සමාන පද මුන් දෙන සමාන නෑ බං. එහෙනම් උන්දර y ට අතවත් තියන්න බා. හැබැයි x ගේ පොඩ්ඩක් සමාන නෑ තමයි. පොඩි සීන් එකක් තියෙනවානේ. මෙයා x මෙයා 3x සමාන කරගන්න පුළුවන් පුතේ කීයෙන් ගොඩ කළාද? 3ෙන්. 3 වරක් 65 කීයද? 3 වරක් 65 3 වරක් 5 15 5 එකක් ඉතිරි 3 වරක් 6 18යි එකයි කීයද? 18යි එකයි 19යි. හරි 195යි මේ තුන්වන සමීකරණය. මොකක් හරි වැදගත් ශනිකෝ කියන්නේ. හරි ඊට පස්සේ හරි පාපාර කියලා දෙන්න කියලා තියෙනවා නේ මදුනි. හරි කියලා දෙන්න. බලමු. හරි ඉස්සර මේක කරන්නේ 3 වරක් 3 9යි y. ධන 3 වරක් x 3යි x. හරි ඔන්න ආයෙත් අහගන්න. හරි මොකද්ද අපි කරේ බං? මොකද්ද කරේ? මෙන්න මේ සමීකරණ යුගලේ පද දෙකක් සමාන කරගන්න ඕන. එහෙනම් මොකද්ද කරන්නේ? අපි මේක ගුණ කරනවා 3ෙන්. 3 වරක් 65 195යි 3 වරක් 3 9යි y 3 වරක් x 3යි x. හරි. එහෙනම් මොකද්ද කරන්නේ දැන්? දැන් හරි. එක වගේ උන් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මොකද්ද කරන්නේ? ලකුණත් සමානයි ධන. එහෙනම් දෙකෙන් එක අඩු කරමු. මම අඩු කරනවා 3ෙන් 2. අවුලක් නැහැ. මේ බලන්න. 3ෙන් අඩු කරනවා ළමයි 2. යට සමීකරණය ලොකු වෙන්නේ බා. එහෙනම් මුන් දෙන්නගේ මුන් දෙන්න අඩු කරන්නේ. 3යි x ධන 9යි y ගෙන් අඩු කරනවා ළමයි. කවුද? 3යි x ඍණ 4යි y. 195න් අඩු කරනවා ළමයි බිඳුව. මාර ලේසිය. මේ තීරණය කරේ මොකද්ද? මුන් දෙනාගේ ලකුණු සමාන අඩු කරන්න ඕනේ. අඩු කරන්නේ කොහොමද? 3ෙන් 2. එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරමු. 3ix තන 9y ගෙන් අඩු කරනවා 3ix ඍණ 4y. 195න් අඩු කරනවා බිඳුව. මේ බලන්න ළමයි. 3ix ධන 9y ඍණෙන් ගුණ කරමු. ඍණ වතාවක් 3ix ඍණ 3ix. ඍණ වතාවක් ඍණ ධන 4y. 195 බිඳුවක් ගියාම 195. මේ 3ix මේ 3ix කැපෙනවා. 4y මේ 9y 4y කීයයි පුතේ? 13යි y. 13යි y සමානයි 195යි. දැන් තනි කරගන්න ඕනේ y නේ බං. දෙපැත්තම 13ෙන් බෙදනවා. මෙයාට මෙයා කැපිලා ගියා y කියන්නේ ළමයි 19ට 13 ගොඩන් 1යි. කීයක් ඉතිරිද? 6ක් ඉතිරි. 65ට 13 ගොඩන් කියනවා පුතේ කීයද? 5. එහෙනම් y කියන්නේ කීයයිද? y කියන්නේ 15යි. y කියන්නේ කීයයිද? 15. හරිද? දැන් උඹ බලන්න ඕනි පාස් නිකන් අර පොඩි ගණන් හදලා වැඩක් නැහැ. පාස් පේපරේ ගණන් ටික උඩ දාගන්න. ඒ නිසා පොඩක් බලා ගන්න. තේරුණාද? හරි. බලමු ළමයි. ඊළඟට මේ සමීකරණ ෂෝක්. අර මේක සමීකරණයක් හරි. මෙන්න මේක සමීකරණයක්. හරිද? මේ වේදී මෙන්න මේක සමීකරණයක්. හරි. උගම් 3යි x සමානයි 4යි y. දැන් තනි කරන්න ඕන කවුද බං? x නේ. 3යි x සමානයි 4 ගුණ කිරීම y කියන්නේ කීයද? 15යි දෙපැත්තම 3ෙන් බෙදලා. මූට මූ කැපිලා ගියා x කියන්නේ 3 1යි 3 5යි 5 වරක් 4 පුතා කීයද? 20යි. හරි. දැන් ලස්සන ලියා ගන්න. තේරුණාද? හරි. ඒ අතරේ මාත් එක මොනවාද දෙයක් කියන්නවා ටක් ගාලා දාපන් මැසේජ් එකක්. හරි. ටක් ගාලා ලියන්න මම පොඩි වෙලාවක් දෙන්න.
අත්ත කියලා සොර ළමයි පේනව නේද? අවුලක් නැහැ නේද? කැමචට ඔෆ් වුණා. මේ ගානේ අවුලක් නැහැ නේද? ප්‍රශ්නයක් තියෙනවද? මයික් එකක් ඔන් කරලා කවුරු හරි එක්කෙනෙක් මේ ආයෙත් මට තේරුන්නේ නැහැ මොකක්ද කිව්වේ කියලා. මම බෝඩ් එකම ගන්නම්. හරි. පෙළ ගන්න ළමයි 2011 නෙවෙයි සෝරි 2012. කවුරු හරි මේ ලියාගෙන බලන්න ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. 2012. 2012 තියෙනවා ළමයි. හැම අවුරුද්දම ගාණක් එනවා. හරි පේනවනේ මේ ගානේ මේ ආතල්ලේ 2012 ඕ ලෙවල්. හරි. හරි 2012 ඕ ලෙවල්. ඒකේ ළමයි තියෙන්නේ පස්වෙනි ගාන. දෙවෙනි පේපර් එකේමයි මෙයා ඉන්නේ. පස්වෙනි ගාන තමයි තියෙන්නේ. හරි 2012 පස්වෙනි ගාන. 2012 පස්වෙනි ගාන. හරි. මම මේ ගාන කියවන්නම් තියෙන ළමයි ගාන හදන්න. හරිද? මම මේක දැන්ට ගාන කියවන්නම්. ඔයාට ගාන තියෙනවා ඔයා කියවන්න. හරි. හරි. ඔන්න නැති ළමයි තියෙන ළමයි ගාන හදන්න නැති ළමයි ගාන ලියා ගන්න. අයිස්ක්‍රීම් 5ක් සහ යෝගට් 8ක්. අයිස්ක්‍රීම් 5ක් සහ යෝගට් 8ක් මිලදී ගැනීමට රුපියල් 350ක් වැය වේ. අයිස්ක්‍රීම් 5ක් සහ යෝගට් 8ක් මිලදී ගැනීමට රුපියල් 350ක් වැය වේ. අයිස්ක්‍රීම් 5ක් සහ යෝගට් 8ක් මිලදී ගැනීමට රුපියල් 350ක් වැය වේ. අයිස්ක්‍රීම් එකක මිල අයිස්ක්‍රීම් එකක මිල අයිස්ක්‍රීම් එකක මිල යෝගට් එකක මිලට වඩා යෝගට් එකක මිලට වඩා යෝගට් එකක මිලට වඩා අයිස්ක්‍රීම් එකක මිල යෝගට් එකක මිලට වඩා රුපියල් 5ක් වැඩිය. රුපියල් 5ක් වැඩිය. රුපියල් 5ක් වැඩිය. රුපියල් 5ක් වැඩිය. පළවෙනි එක අයිස්ක්‍රීම් පළවෙනි එක ලියන්න ඕම ලියන්න. කමන්නේ පළවෙනි ඕනේ නැහැ. මම කෙටියෙන් දෙන්න. අයිස්ක්‍රීම් එකක් රුපියල් Xද අයිස්ක්‍රීම් එකක් රුපියල් Xද අයිස්ක්‍රීම් එකක් රුපියල් Xද යෝගට් එකක් රුපියල් Yද ලෙසගෙන 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 සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න. සමගාමී සමීකරණ යුගලක්
සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න. දෙක. අයිස්ක්‍රීම් එකක මිලත් යෝගට් එකක මිලත් වෙන වෙනම සොයන්න. අයිස්ක්‍රීම් එකක මිලත් යෝගට් එකක මිලත් වෙන වෙනම සොයන්න. සිතිජ ඔයාගේ පළවෙනි සමීකරණ නම් හරි. දෙවෙනි සමීකරණේ වැරදි පුතා. හරිද? කමන්නේ උත්සාහය මරුවා වෙන වෙනම සොයන්න. හරි. හදුම් බලන්න ළමයි ගාන. ස්පීඩ් හදුම්. අනිවාර්යෙන් try කරන්න. වෙන්න පුළුවන් දේවල් තියෙන දෙකයි. මොකද්ද වෙන්න පුළුවන් දේවල් දෙක? වරදින්න පුළුවන් නැත්නම් හරියන්න පුළුවන්. හරි. හැබැයි සමහරක් වෙලාවට සමහරු විශ්වාස කරනවා මං උගන්න කෙහෙම්මලම තමයි එන්නේ කියලා. එහෙම ලබ්බක් නැහැ. ඔයා try කරලා මං හදනකොට ඔයා බැරි දේ ලියාගත්තොත් තමයි උඹ ගොඩ යන්නේ. නැත්තම් උඹ ගොඩ යන්නේ නැහැ පුතා. එන්න මහන්සි වෙන්න. ඒ වගේම අපේ කවුද කොළඹ අපේ සර් කෙනෙක් කවුද මේ ආයෙ දුව ඉන්නව නේද මේකේ? ඒ නමත් දන්නේ නැහැ තියෙන්නේ. දුවගේ නම නෙවෙයි මං හිතන්නේ මේ. ෆසීන් මුසාෆර් කියලා ඉන්නේ. ඒ දුවගේ නම මොකද්ද? දුව පොඩ්ඩක් මයික් එක ඔන් කරන්න. කො ළමයා. දෝනි මම ඇහෙනවද ඔයාලට? තාත්ති නම් මාත් එක්ක කතා කරනවා කෝ. ඔව් ෆසීන් මුසාෆර් කියලා තියෙන එයා මයික් එක චුට්ටක් ඔන් කරන්න දෝනි. කෝ ලැජ්ජාද කරන්නේ? ඉන්නවා තාත්තට කෝල් එකක් දාන්න. හරි අනිකට ගාන දාන්න. හරි පාඩේ ලියමු පුතේ. ඔකට විනාඩි 10ක් වගේ තියෙනවා. හරි. ඔයා හොඳ ටයිම් එක ගන්න පාඩුවේ ලස්සන ලියන්න.
තව වෙලා ඕනි ළමයි. හරි හරි. අ, පොඩක් දුවවම තාත්තේ මේ සර්නේ දැත්තේ එහෙම. සර් දුව ආවම පොඩ්ඩක් මේ මයික් එක ඔන් කරන්න කියන්නේ චුට්ටක් ඇත්ත කතා කරන්න ඕන එකයි. හරි අනිකට හදන්න. තව ටයිම් තියෙනවා හරි. ඔය විනාඩි 10 හොඳට ගන්න. ඔව් දැන් එක ළමෙක් අහලා තිබ්බා සර් ටියුට් ටික ගන්න මේ මාස සල්ලි බඳින්න ඕනේද? ඔව්. මේ මාසේ කියන්නේ මෙහෙම දැන්. ඔයාගේ ටියුට් සෙට් එකක් පුතේ උවේ. පරිමාව එකයි, සමගාමී සමීකරණ එකයි, පේපර්ස් 4යි. හරිද? ඒක තමයි පළවෙනි ප්ලෑන් එක. ඒකට තමයි ඔය සල්ලි අරන් තියෙන්නේ. හරිද? ඔක ඇත්තට ඇති ලාභයක් නේ හරිද? ඒ පේපර්ස් වලට. ඊට පස්සේ මේ අ, ඊළඟ සෙට් එක තියෙනවනේ ඒ සෙට් එකට ඔයාලා වෙනම ගෙවන්න ඕනි. මම ඒක කියන්න දැම්ම ඕනේ නැහැ. තව කොහොමද සතියක් දෙකක් යයි. හරි. ඒ පේපර් සෙට් එක හම්බෙන්න කලින් ඔයා මේ පේපර්ස් ටික ඉවර කරලා දාන්න. හරි. සමෝද් නෑ නෑ තාම ටියුට් එක කළා නෑ. සමෝද් මේ ඔයා අර මේ මට මයික් එක ඔන් කරලා කියන්න පළවෙනි පේපර්ස් දෙක ඉවර කරාද ඔයා? තාම නෑ සර්. හරි. ඔයාට මේ ලින්ක් දෙක හම්බුණාද පුතා? පළවෙනි නෑ පේපර්. සර්. හරි. හම්බුනේ. ඔයාට දැන් මම දාන්නම් මේ පළවෙනි පේපර් එකේ දෙවෙනි පේපර් එකේ ලින්ක් දෙක. ඒ දෙක ඔයා අද රැටම කරලා තියන්න. එතකොට මේ පේපර්ස් ටික හරියට ඔව් ආලෝක ඒක දාන්න මං කියන්නම් දැම්ම දාන්න එපා පුතේ හරි. මං ඒ අදාළ කාලට වලට කියන්නම් දාන්න ඕන විදිය. ඔව් සමහරවිට ඔයාලට එවෙලා ඇති දෙවෙනි පේපරේ මං එවෙලා ඇති. දැන් ඉන්න පළවෙනි පේපරේ මං දාන්නම්. ඒ රෙකෝඩින් Tamanට ආවේ නැත්නම් ඒවා කියන්න මං එවන්නම්. ඊට පස්සේ මේ ඒ පාඩම් සෙට් එකේ දැන් ඔය එවෙලා තියෙන පාඩම් සෙට් එකේ රෙකෝඩින්ස් තියෙනවා.
අන්න හරි. සජිත උත්තරේ හරි වගේ. x සමානයි 30යි y කියන්නේ 25යි. ඊට පස්සේ සමෝත් මේ පළවෙනි පේපර්ස් ඒ කියන්නේ ඔය පළවෙනි පේපර් දෙක තව පේපර්ස් දෙකක් තියෙනවා. පේපර්ස් 4යිනේ ඔක්කොම. ඒ දෙකේ රෙකෝඩින් තාම කරලා නැහැ. ඒක රෙකෝඩින් කරලා දෙන්න. ඊට පස්සේ තවත් මොකද අපි කරේ? අපි කරා පරිමාව. හරිද? පරිමාව කරලා තියෙනවා සම්පූර්ණ මේ ටියුට් එක ගණන් පවා හදලා තියෙනවා. ඒ වගේ රෙකෝඩින් තියෙනවා. ඒ රෙකෝඩින් ඉල්ල ගන්න. ඊට පස්සේ ඒ පාඩම බලා ගන්න. හරි. ඊට පස්සේ මේ දෙවෙනි පාඩම. මේක නම් දැන් මේ පටන් ගත්ත විතරයි. ඒ නිසා එච්චර ලොකු ප්‍රශ්න නැහැ. ඒ පළවෙනි රෙකෝඩින් එක ඉල්ල ගන්න. ආලෝක ඔයා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය දෙකේ රෙකෝඩින් බැලුවද? මයික් එක ඔන් කරලා කතා කරන්න කමන්නේ නැහැ. අනික කටි ගාන හදන හින්දා මේ ඇහුවේ. හරි. ඔයාලට ඔන්න පේපර්ස් දෙකේ රෙකෝඩින් දාලා තියෙනවා. හරි. මයික් එක ඔෆ් කරමු පුතා. ප්‍රොෆෙසර් මේ මනාල්දුව මේ ඔව් කොළඹ මනාල්දුව ඔන් කරන්නකො මයික් එකේ චුට්ටක්. ඉන්නවද ලයිව් එකේ? ඔව් හරි. මේ පුතා ඉංග්‍රීසි මීඩියම්ද සිංහල මීඩියම්ද? සිංහල සිංහල මීඩියම් නේද? හරි. දැනට මේ ඔයා පේපර්ස් ටිකෙන් අර රෙකෝඩින් දෙක බැලුවද පුතේ? ඔව්. බැරි ප්‍රශ්න ටික එහෙම තියෙනවා නම් මට ආයෙ දාන්න. මේ ආත්තිනා මට කීප වතාවක් කතා කරා මේ මම දන්නේ නැහැ ඔයා වැඩ කරනවද කියලා. චුට්ටක් ආයෙ වැඩ කරන්න. අර හදපු පාඩම් ටික එහෙම හොඳට තේරුණාද? ඔව් තේරෙනවා. හරි පුතේ. හරි. හරි වැටි කරන්න. හරි. මොකක් හරි තිබ්බොත් ඕනි මේ මෙසේජ් එක දාන්න මේ ඔව් තාත්තට නම් ලොකු උමනාවක් තියෙනවා මේ ඒනවා ඩුවට නම් තාම මං හිතන්නේ නෑ මට කියන්නේ ඇති තාත්තා හරහා තමයි එන්නේ ඕන දේවල් ටික එන්නේ කෙලින්ම කතා කරලා ප්‍රශ්න අහන්න හරි අප බලමු ළමයි හරිද අප බලමු කීවෙනි ගානද 2009 ඕ ලෙවල් එක සෝරි 2012 ඕ ලෙවල් එක හරි මෙයා කියනවා මෙහෙම අයිස්ක්‍රීම් 5ක් සහ යෝගට් 8ක් කෙලින්ම පුළුවන් ඉස්සලා x කියන්නේ මොකද්ද x කියන්නේ අයිස්ක්‍රීම් y කියන්නේ යෝගට් ඕක ලියා ගන්න පැත්තට ඕක තමයි මාර වටින්නේ හරිද බං මෙයා කියනවා අයිස්ක්‍රීම් 5ක් 5යි x යෝගට් 8ක් 8යි y මිලදී ගැනීමට රුපියල් 350ක් අවශ්‍ය වේ මේ පළවෙනි සමීකරණය මොකද්ද කියන්නේ අයිස්ක්‍රීම් 5කුයි යෝගට් 8කුයි මිලදී ගැනීමට රුපියල් 350ක් අවශ්‍ය වේ. දෙක අයිස්ක්‍රීම් එකක මිල යෝගට් එකක මිලට වඩා රුපියල් 5ක් වැඩිය. අයිස්ක්‍රීම් එකක මිල මලකෙලියක්නේ. හිතාංකෝ මෙහෙම. සිංහලෙන් තමයි මේ සිංහල තමයි කේස් එක. අයිස්ක්‍රීම් එකක මිල කාගෙනද මේ කියන්නේ? අයිස්ක්‍රීම් එකක් ගැන මේ කියන්නේ. අයිස්ක්‍රීම් එකේ මිල
යෝගට් එකේ මිලට වඩා රුපියල් 5කින් වැඩි. කවුද වැඩි? යෝගට් වලට වඩා අයිස්ක්‍රීම් එක 5ක් වැඩි. නේද? අයිස්ක්‍රීම් එකේ මිල යෝගට් එකේ මිලට වඩා පුතේ රුපියල් 5ක් වැඩිලු. දැන් සමාන කරගන්න ඕනේ නේද? කොහොම සමාන කරගන්නේ? දැන් හරි. ඔන්න ඉතාංකු. මං ගාව තියෙන අයිස්ක්‍රීම් එකක්. උඹ ගාව තියෙන යෝගට් එකක්. හරිද? උඹේ යෝගට් එක 50යි නම් මගේ අයිස්ක්‍රීම් එක 55යි. ඇයි ඒ? නේ පුතේ ඔයාට වඩා මගේ එක 5ක් වැඩි. හරි. මං කිව්වේ මේ හරි. ඕනේ මහා හරි ඕනේ පුතේ මේ අයිස්ක්‍රීම් එකක් යෝගට් එකක් හරි සරල සිග්නල් මේ කතා කරන්නේ. හරිද? උඹට ඕවා හිතන්න පුළුවන් සෑහෙන ලොකුවට. හරි මේ පොඩි ගාන හිතා ගන්න බෑ. හරි. හරි මගේ අයිස්ක්‍රීම් ඕනෙත් නෑ යෝගට් ඕනෙත් නෑ. හරි කාගේ හරි අයිස්ක්‍රීම් එකක් තියෙනවා ඒක අරකට වඩා 5ක් වැඩි. හරිද? එතකොට හිතාම මෙහෙම අරයා යෝගට් එක x නම් අයිස්ක්‍රීම් එක කීයද? x දර 5යි 5ක් වැඩි. සමාන ගන්න මොකද කරන්නේ? හරි. යෝගට් එක 30යි නම් අයිස්ක්‍රීම් එක 35යි. සමාන ගන්නේ කොහමද? අඩුවෙන් 5ක් අඩු කරනවා. නැත්නම් අඩු එකට 5ක් එකතු කරනවා. මේ බලන්න. හරිද? යෝගට් එක මම මෙහෙ ලියන්නම්. යෝගට් එක මොකද්ද? සෝරි අයිස්ක්‍රීම් එක මොකද්ද? x. යෝගට් එක මොකද්ද? y. දැන් මෙයාට වඩා මෙයා 5ක් වැඩිනේ. මට ඕනේ සමාන කරගන්න. එහෙනම් මොකද කරන්නේ? මෙයා අඩු එකා නේද? ඌට 5ක් එකතු කරනවා. මේ දෙන්න සමාන වෙන්නේ එක්ක මෙයාගෙන් 5ක් අඩු කරන්න ඕනේ. නැත්නම් මෙයාගෙන් 5ක් මෙයාට 5ක් එකතු කරන්න ඕනේ. මේ ලේසි සමීකරණ. එහෙනම් x ඍණ y සමානයි 5යි. මේ දෙවන සමීකරණය. සංගුණක සමාන කරාම මම මේ ලේසි. මෙයා ධන මෙයා ඍණ හින්දා මම මෙතනින් හදා ගන්නවා. 8ෙන් ගුණ කරලා. හරි 8 වරක් 5 පුතේ 40යි. මේ තුන්වන සමීකරණය 8 වරක් y ඍණ 8යි y. 8 වරක් x 8යි x. ඊට පස්සේ මේ බලන්න නේද? හරි මේ බලන්න මේ නිල් පාට කොටු ගහලා තියෙන්නේ සමාන පද දෙක. එහෙනම් මොනවා වෙනවද? අඩු කරමු. දැන් එකතු වෙමුද? එකතු කරා මෙයා ධන මෙයා ඍණ 5x 8x 13x මූට මූ කැපෙනවා ළමයි 350 40 390යි 13න් බෙදලා දාන්න මූට මූ කැපිලා ගියා x කියන්නේ 13 ඒවා 1යි 13 ඒවා 30යි පුතේ අඩෝ එහෙනම් අයිස්ක්‍රීම් එකක් කීයද රුපියල් 30යි මේක තමයි ෂෝක් සමීකරණ මේ x ධන x සමානයි y ධන 5 දැන් x කියන්නේ 30යි y ධන 5 මේ 5 මෙහාට ගෙන්න y කියන්නේ පුතා 25යි y කියන්නේ කීයයිද 25යි හරි හරි මෙයා ගන්න ළමයි දැන් ඔන්න මම පාස් පේපර්ස් දෙකකුත් කරා ඒ කියන්නේ මූලික තියරි ඉවරයි හැබැයි මේක නවත්තන්නේ නැහැ හරිද දැන් ඔයාලට උඹලා දැන් මේක හදන එක චුට්ටක් වෙනස් කරගන්න වෙනවා දැන් ඔන්න මම පාඩම කරා ප්‍රශ්න පත්‍ර දෙකක් කරා සිස්ටම් එක කියා දුන්නා හැබැයි උඹ හිතනවා නම් මේක එකපාරම පුළුවන් කියලා පිස්සු එහෙම වෙන්නේ නැහැ නේ බං එහෙම කෙහෙම මලක් වෙන්නේ නැහැ හරිද වෙන්නේ මොකද්ද වෙන්නේ ළමයි ඔයාට යම් අයිඩියා එකක් ආවා ගානක් හදන්නේ කොහොමද කියලා දැන් ඔයා කරන්න ඕනේ මොකද්ද ළමයි ඔයා කරන්න ඕනේ මම මේ කරපු ගාන බලාගෙන ලියන එක ලබ්බ වැඩක් නැහැ. උඹ කරන්න ඕනේ උඹ ගානක් හදන එක. තේරුණාද? ඒ නිසා ළමයි මං ආයෙත් පොයි දවසේ ක්ලාස් එක කරනවා. ඔයා පුළුවන් තරම් ඉක්මනට මෙන්න මේ පාස් පේපර් සෙට් එක ඉවර කරලා තියන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. හරි. මේ කියන වැඩ ටික කරොත් එimhe ගොඩ. ඉතින් බොරුවට නිකන් මං වාත් එක ලයිව් එක ගණන් හදුරලා නැහැ. ඒ නිසා ළමයි මම ඔව් තව පැය භාගයක් තියෙනවා. නමුත් අර ඔයාට ගාන හදන්න අවස්ථාව තියෙන හින්දා ඔයා ගාන හදන්න ඔයා දැන් ගිහිල්ලා දැන් නැත්තම් මම ඊළඟ ගාන හදුත් මු නිදි ගන්න. වැඩක් නැහැ උඹ දැන් මොකක්ද වෙන්නේ හොඳට කැමරාවක් කාලා ඊළඟ ගාන සෙට් එක හදන්න බලන්න. මොකද පොය දවස් මං චුට්ටක් වැඩියෙන් වැඩ කරනවා පැය 4ක්වත් වැඩ කරයි. තේරුණා පොය දවස් ක්ලාස් එකේ පැය 4ක්වත් වැඩ කරයි.
සමහරට මේ පාඩමේ ඉතුරු ටික රෙකෝඩින් පවා දෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද ස්පීඩ් වැඩි ඉවර කරගන්න ඕන නිසා. හැබැයි මේ අඟහරුවාදගෙන් මේ සියල්ල ඉවර කරනවා. හොඳේ. අඟහරුවාගේ මේ ඔක්කොම ඉවර කරන්න ඕන. හරි මම ටයිම් එක දාන්න සාමාන්‍යයෙන් හවස 4 විතර පටන් ගමු. 7 ඉඳන් රාය 10 11 වෙනකම් වැඩ කරමු. හරිද? එහෙනම් පුතේ අදට ක්ලාස් එක මම ඉවර කරනවා. හරි. අපි ආය හම්බෙන්නේ කවද්ද? පොය දවසේ. හරි. එහෙනම් ඔක්කොටම ජය වේවා බුත්සන්නයි. පාඩම් කරන්න මේ හදපු ගන්න ටික නැවත කරන්න. හරි නේද? මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන. හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හරි එහෙනම් ඔක්කොම good night පුතේ. bye.